අනුරාධපුරේ යන්න හදන්නේ මචං. මුටින්ම පිටකොටුව බස් නැවතුම් පළට ආවා. මේ ගමන යන්නේ මගේ නංගිත් එක්ක. එයා 10ට එනවා කිව්වා. දැන් වෙලාව 12යි. තාම නෑ. අම්මෝ ඇති යන්තම් ආවා. අපි දැන් ඉන්නේ කොළඹ අනුරාධපුර ඉන්ටර්සිටි බස් එකේ. ටිකට් එක 1400යි. දවල් 12:45ට යනවා කියලා තමයි කිව්වේ. ඔන්න අනුරාධපුර ටවුන් එකට ආවා මචං. හරිම පිරිසිදු නගරයක් බං. දැන් අපි පික්මී 3 wheel එකකින් රෑ නවතින තැනට යනවා. කිලෝමීටර් 2ක දුරක් තියෙන්නේ. ගාන 230යි. මචං අපි රෑ නවතින තැනට ආවා. මේකේ නම වින්ටේජ් රෙස්ට්. එක නයිට් එකට රුපියල් 3200ක් ගන්නවා. අවුලක් නෑ මචං. උදේ කෑමත් නොමිලේ ලබා ගන්න පුළුවන්. අපි ගමන යන්න කලින් උදේ කෑම ගෙස්ට් එකෙන්ම ගන්න හදන්නේ. කෑමට තියෙන්නේ ඉදියාප්ප. මචං ගමන පටන් ගත්තා. මුලින්ම යන්නේ රුවන්වැලි සෑය බලන්න. පික්මී වීල් එකකින් යන්නේ. කිලෝමීටර් 4ක් තියෙනවා. රුපියල් 650ක් ගන්නවා. ඔන්න එහෙනම් රුවන්වැලි සෑය ගාවට ආවා. අර ඉස්සරහා තියෙන කඩවලින් ඔයාලට පූජා භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඔන්න තියෙනවා මචං රුවන්වැලි සෑය. මාරම ලස්සනක් තියෙන්නේ බං. චෛත්‍යයක් බෝධියක් වන්දනා කරනකොට ඒ වටා දක්ෂිනාවර්තව තමයි යන්න ඕනේ කියලා රුවන්වැලි සෑයේදී හාමුදුරුවෝ මට කිව්වා. බලන් යද්දි අපි දන්නේ දේවල් ගොඩක් තියෙනවා බං. අර ඉස්සරහින් ලෝවා මහාපාය පේනවා. හැබැයි ඇතුළට නම් යන්න දෙන්නේ නැහැ. ශ්‍රී මහා බෝධියට ආවා මචං. අර උඩමළුවේ උඩින්ම තියෙන්නේ පරණම අත්ත. අපි රුවන්වැලි සෑයට ගියා. ලෝවා මහාපාය බලාගෙන ශ්‍රී මහා බෝධියට ආවා. දැන් මිරිසවැටිය බලන්න ඇවිල්ලා ඉන්නේ. අපි මිරිසවැටිය බලන්න ආවේ පික්මී එකක් දාගෙන. කිලෝමීටරයකට රුපියල් 200ක් ගත්තා. ඊළඟට ජේතවනාරාමයේ බලන්න යන්නෙත් මේ විදිහට. ජේතවනාරාමයට ආවා මචං. පික්මී එකේ ආවේ රුපියල් 200ක් ගත්තා. ජේතවනාරාමේ උඩ කොත් කැරැල්ල කඩලා තියෙන්නේ රුවන්වැලි සෑයට වඩා උස වැඩි වෙන හින්දා කියලා කතාවක් තියෙනවා. ජේතවනාරාමේ ඉඳන් තුපාරාමයට පයින් යන ගමන් ඉන්නේ. ඒ යන අතරමඟ ලස්සන තැනක් හම්බුණා. මේකට කියන්නේ පිළිමගය කියලා. අපිට තවත් ලස්සන පාලමක් හම්බුණා. මම හදන්නේ මේ අර විදියට. ෂෙඩින් අතරත් එක්ක ගන්න. ඔන්න මචං තූපාරාමයට ආවා. ලස්සනයි වගේම රස්නෙයි. දූපාරාමේ ඉඳන් අබේගිරියට පික්මී එකකින් ආවා. රුපියල් 240ක් ගත්තා.
මේක හදලා තියෙන්නේ වලගම්බා රජතුමා බං. අබේගිරියේ ඉඳලා කූට්ටම් පොකුණට පයින් ආවා මචං. මේක ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලාට දිය ස්නානය සඳහා හදපු පොකුණක් බං. ඉසුරුමුණි විහාරයට ආවා මචං. අබේගිරියේ ඉඳන් පික්මි එකකින් ආවේ. රුපියල් 500ක් ගත්තා මචං. This is not religion place. And horse head. ආගට ඵලයන්. මේ පන්සලේ මාරම ලස්සනක් තියෙන්නේ බං. මචං දැන් අපි ඉසුරුමුණියේ ගල් පර්වතය උඩටම නැගලා ඉන්නේ. අන්න මචං වවුල් ගුහාවක් තියෙනවා. අපි දැන් තිසා වැව බලන්න යන්නේ. අපි ඔක්කොම බලලා ආපහු ගෙස්ට් එකට ආවා. දැන් අපේ බෑග් අරගෙන සල්ලි ගෙවලා ආපු පික්මී එකේම අනුරාධපුර පරණ බස් නැවතුම්පලට යනවා. අපි බස් නැවතුම්පලට ආවා. දැන් ඉන්නේ අනුරාධපුර නුවර ඉන්ටර්සිටි බස් එකේ. එහෙනම් දැන් අපේ ට්‍රැවල් එක ඉවර හින්දා වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු.